හැමෝටම ලස්සන සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. Thank you very much මගේ වීඩියෝස් බලන්න ආවට. මම අද හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම කොහොමද ජර්නලින් කරන්නේ කියලා. ඉතින් එක්කෙනා ජර්නලින් කරන එක මෙතඩ් තියෙනවා. ඉතින් මම කරන මෙතඩ් දෙකක් තියෙනවා ජර්නලේ. එකක් තමයි බුලට් ජර්නලේ, අනිත් එක තමයි ග්‍රැටිටියුඩ් ජර්නලේ. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්නේ ග්‍රැටිටියුඩ් ජර්නලින් ගැන. ඉතින් මම ජර්නලින් කරන්න පටන් ගන්න කලින් මුලින්ම කරන්නේ මං ඉන්න වටපිටාව, ඒ කියන්නේ කාමරේ පොත් මේසෙ මුලින්ම අස්පස් කරගන්න එක. ඊට පස්සේ මම කරන්නේ සුවඳ හඳුන් කොරක් පත්තු කරගන්න එක. ඇත්තටම මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මේ හඳුන් කොරක් පත්තු කරගන්න එක ඇත්තටම ගොඩාක් ලොකුවට උදව් වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මේ තියෙන්නේ මම දැන් ජර්නලින් කරන මගේ බුක් එක. මම මේ අවුරුද්දේ මුලින්දම්ම නම් කරේ මේ පොතේ නෙමෙයි. මම කලින් කරපු පොත මගේ ඉවර වුණා. ඉතින් දැන් මම ග්‍රැටිටියුඩ් ජර්නල් කරන්නේ මේ බුක් එකේ. මම අවුරුද්දෙන් අවුරුද්ද අලුත් පොත් ගන්නෙ නෑ. මගේ පොතේ ඉඩ තියෙනවා නම් මම දිගටම ජර්නලින් කරන් යනවා. පොත ඉවර වුණාට පස්සේ අලුත් ජර්නල් එකකට මාරු වෙනවා. ඉතින් ඔයාලා මුලින්ම කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාට හොඳයි කියලා හිතන මොකක් හරි හොඳ ලස්සන පොතක් මේ වැඩේට තෝරගන්න. මම මේ අලුත් පොතේදී පටන් ගත්ත තවත් දෙයක් තමයි ඩ්‍රොවින්ස් අඳින්න. ඇත්තටම මම ඉන්ස්පයර් වුණේ අම්මා අක්කගේ වීඩියෝස් බලලා. එයා ඩ්‍රොවින්ස් ඇඳලා තිබුණා. ඉතින් මමත් මේ බුක් එකේදී ඩ්‍රොවින්ස් ඇඳලා. ඇත්තට මේක ගොඩාක් ලොකු වෙනසක්. ඇත්තටම ඒක තව ජර්නලින් කරන්න ආස හිතෙනවා. ඒ විතරක් නෙමෙයි මම ජර්නලින් කරන අතරේ මම ආස ලස්සන පින්තූරත් අලවන්න පටන් ගත්තා. ඔයාලත් මං කියනවට මේක කරලා බලන්නකෝ. ඇත්තටම අපි දුකින් ඉන්න වෙලාවට නැත්තම් කම්මැලි වෙලාවට මේ වගේ ඩ්‍රොවින් එකක් එහෙම නැත්තම් ජර්නලින් කරනකොට ඒක අපේ මනසට ලොකු උදව්වක් වෙනවා. ඔයගලන්ට ලොකු ඩ්‍රොවින්ස් බැරි වුණාට කමක් නැහැ. මොකක් හරි බලාගෙන හරි කමක් නැහැ අඳින්න. ඒක ඔයාලට වෙනම විදිහේ සතුටක් අරගෙන එයි. හරි, අපි කතා කරේ නෑනේ මේ ග්‍රැටිටියුඩ් ජර්නල් වලින් අපි මොකද්ද මේ කරන්නේ කියලා. ඇත්තටම මේ ග්‍රැටිටියුඩ් ජර්නල් වලින් අපි කරන්නේ අපිට ලැබිලා තියෙන දේවල් වලට වගේම ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් වලටත් ස්තුතිවන්ත වෙන එක. මම ජර්නලින් පටන් ගත්ත දවසේ ඉඳන් මගේ ජීවිතේ ගොඩක් දේවල් හොඳ විදියට වෙනස් වුණා. මට ගොඩක් දේවල් අචීව් කරගන්න පුළුවන් වුණා. හැබැයි මෙහෙමයි, දැන් ගොඩාක් දෙනෙක් මේ ග්‍රැටිටියුඩ් ජර්නල් කරනවනේ. ඉතින් ඒ හැමෝම කරන නිසාවත් එහෙම නැත්නම් මම අද මේ කියන නිසාවත් නෙමෙයි. ඔයාගේ හදවතට අවංකවම ඔයාම ආසාවෙන් කැමැත්තෙන් මේ දේ කරොත් තමයි ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් හැම වෙලේම පොසිටිව්ව හිතන්න, පොසිටිව් විදිහට කතා කරන්න. අපිට මේ දේවල් ලබා ගන්න අනිවාර්යෙන්ම ලේසි. ඒ වගේම අපිට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පුරුදු වුණාම අපිට ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්. අපි හැම වෙලේම පුරුදු වෙලා ඉන්නේ අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරන්නනේ. සංසන්දනය කරලා බලලා අපිට නැති දේවල් ගැන හිත අපි දුක් වෙනවා. ඉතින් එහෙම වෙනකොට අපි හැම තිස්සෙම ඉන්නේ නෙගටිව් වයිබ් එකක. ඉතින් අපි උත්සාහ කරන්න ඕන අපිට ලැබිලා තියෙන චූටිම දේට හරි ස්තුතිවන්ත වෙන්න. ඇත්තටම මේ ග්‍රැටිටියුඩ් ජර්නල් නිසා ඔයාට තේරුම් යනවා දවසක් අවසානයේදී අපිට කොච්චරනම් දේවල් තියෙනවද අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් තරම් කියලා. අපි කොච්චර වාසනාවන්තද කියලා. ඉතින් මං කියනවට ඔයාලා පටන් අරන් බලන්න. මාසයක් එක දිගට කරලා ඔයගලන්ට මේකේ වෙනස අත්විඳින්න පුළුවන්. ඉතින් ජර්නලින් කියන්නේ ඇත්තටම පුදුම දෙයක්. මං කියවන මැජික් එකක් වගේ කියලා. ඒ වගේ තමයි ජර්නලින් කරන්න හරිම ලේසි. සහ අපිට කිසිම රිස්ක් එකක් නැහැ ජර්නලින් කරද්දී. ජර්නලින් කරද්දී හරියටම මෙන්න මේ විදියට කරන්න ඕනේ, මෙන්න මේ දවසට කරන්න ඕන, මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා කිසිම මෙතඩ් එකක්වත් කිසිම රූල් එකක්වත් නැහැ. තව දෙයක් තමයි ඔයාට එක දවසක් මිස් වුණා, එහෙම නැත්නම් දවස් දෙකක් මිස් වුණා කියලා ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට ආයේ මග ඇරුණ දවස් අතහැරලා ඔයාට ඉස්සරහට ග්‍රැටිටියුඩ් ජර්නලින් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජර්නලින් කරන්න මම පුරුදු වෙලා ඉන්නේ රැට
මම උත්සාහ කරනවා උදේටයි රෑටයි දෙකටම කරන්න. සමහර වෙලාවල් වලට ඒත් මට එක මගහැරෙනවා. ඉතින් ඒ වුණාට මම අනිවාර්යෙන්ම රෑට නම් ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන එක වරද්දන්නේ නැහැ. උදේට කරන එක මම පොතේ ලිව්වේ නැති වුණාට මම උදේ නැගිට ගමන් ෆෝන් එක ගන්න කලින්, ඒ කියන්නේ සෝෂල් මීඩියා යන්න කලින් මුලින්ම ඇඳේ ඉඳගෙන මගේ අද දවස වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මට අද හුස්ම ගන්න ලැබීම ගැන පවා මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් දවස පටන් ගන්න කලින් ෆෝන් එක අතට ගන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ දවසට ස්තුතිවන්ත වෙන්න. හරි. දැන් ජර්නලින් කරන්න හිතන්න ඔයා උදේට ජර්නලින් කරනවා කියලා. ඉතින් ඔයා උදේම ජර්නලින් කරනවා නම් ඔයාට පුළුවන් අද දවසේ හරි එහෙම නැත්නම් මේ මාසේ හරි නැත්නම් ඔයා ඉස්සරහා දවසකදී හරි ලබා ගන්න බලාපොරොත්තු වෙන දෙයක් ගැන හිතලා ඒ දේ දැනටමත් ලැබිලා තියෙනවා කියලා වර්තමාන කාලෙන් ලියන්න. එක්සැම්පල් එකක් විදිහට ඔයා හිතන් ඉන්නව නම් කාර් එකක් වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න. ඔයා හිතන්න මෙන්න මේ පාට මෙන්න මේ වර්ගයේ කාර් එකක් මට ලැබිලා තියෙනවා. මට මිලදී ගන්න ලැබීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මම කලින් කිව්වා වගේ ඒ පාට වාහනයක රූපයක් අලවන්න, එහෙම නැත්නම් ඒක ඩ්‍රෝ කරන්න. ඉතින් ඔයාට මේ ග්‍රැටිටියුඩ් channel එක ආසාවෙන් දිගට කරගෙන යන්න පුළුවන්. ඔයා රැට නම් මේ ග්‍රැටිටියුඩ් channel එක කරන්නේ ඔයාට දවස පුරාවටම හම්බෙච්ච දේවල් වලට ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඒකටත් උදාහරණයක් විදිහට ඔයාට අද දවසේදී රස මොන හරි කෑමක් කන්න ලැබුණා නම් ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කොහේ හරි ආසාවෙන් යන්න හිටියා නම් ඒ තැනට යන්න ලැබුණා නම් ඒ ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාට ජර්නලින් එක පටන් ගන්න කලින් මුලින්ම ආදරණීය විශ්වය කියලා පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ලැබිලා තියෙන පුංචිම දේවල් වලට පවා ස්තුතිවන්ත වෙලා ඔයා අචීව් කරගන්න බලාපොරොත්තු වෙන දේවල් ලැබුණා කියලා හිතලා වර්තමාන කාලෙන් ඔයාට දිගටම ජර්නල් එක ලියාගෙන යන්න පුළුවන්. ඒක පිටුවක්ද දෙකක්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ කැමැත්ත මත. ඔයාට ලියන්න පුළුවන් විදිහට ඔයා ආස විදිහට ලියන්න. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැන් අවුරුදු 2ක ඉඳන් ජර්නලින් කරනවා. මම ගොඩක් දුකින් අවුලෙන් ඉන්න වෙලාවලදී මම ජර්නලින් නිසා ඇත්තටම ගොඩක් දේවල් ලබා ගත්තා. මේ ඉතින් මම දැන් කතා කළේ මම ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන විදිහනේ. මමත් ගොඩක් විස්තර හොයාගත්තේ යුනිවර්ස් ඉන්නෝ channel එකෙන්. ඔයාලටත් ගිහිල්ලා බලලා ඒ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන ඉඳියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම 2026 මගේ විෂන් බෝඩ් එකත් ඔයාලත් එක්කම හදන්න මම බලාගෙන ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා මේ පැත්තට එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. Thank you.